බේකින්. ඒක ඇත්තටම කලාවක්. හැබැයි අපි හදන රසම රස කේක් එකක් පිටිපස්සේ ඒ වට්ටෝරුවටම වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ඇහැට නොපෙනෙන ආරක්ෂාවේ විද්‍යාව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අණ්ඩේ රහස් විද්‍යාව ගැනයි. හොඳට හිතලා බලන්න. පිටිද සීනි නැත්තම් බටර්? ඇත්තටම ඕනෑම කෑමක් සාර්ථක වෙන්න අත්‍යවශ්‍යම දේ මොකක් වෙන්න පුරුවන්ද? උත්තරේ තමයි ආරක්ෂාව. ඔව්. කෑමක් රසවත් වෙරම වගේම ඒක සුරක්ෂිත වෙන එකත් අනිවාර්යයි. ඇත්තටම ඕනම වෘත්තීය බේකරි එක පදනම වෙන්නේ මේක. හොඳයි. ඉතින් අපි මේ ආරක්ෂාව ගැන හොයන ගමනේ යන්නේ ස්තර කිහිපයක් හරහා. හරියට ලුණු ගෙඩියක් වගේ. අපි පටන් ගන්නේ හැරෙන්න. ඒ කියන්නේ බේකවරයාගෙන්මයි. ඊට පස්සේ ක්‍රමයෙන් පිටටට මුළු කුස්සියම ආවරණය වෙන විදිහට කතා කරගෙන යමු. හරි. අපේ පළවෙනි ආරක්ෂක වළල. ආහාර දූෂණයට එරෙහි පළමු ආරක්ෂක පෞර තමයි බේකර්වරයා. හැමදේම පටන් ගන්නේ එතනින්. හිතන්න කුස්සියක තියෙන අංක එකේම වලම මොකක්ද? ඒ තමයි අපේ දෑත්. හැබැයි ඒ වගේම තමයි දූෂණය වීමේ ලොකුම විභවය තියෙන ප්‍රභවයත් අපේ දෑත් තමයි. ඉතින් මේක තමයි අපි මුලින්ම විසඳ ගන්න ඕනේ ගැටලුව. පෞද්ගලික පිරිසිදුකම කියන්නේ නිකම්ම නීතියක් නෙවෙයි, ඒක අත්‍යවශ්‍යතාවයක්. හරි. මෙන්න නිල වශයෙන් පිළගත් අත්සේදීමේ පියවර 7. හැබැයි මේ ඔක්කොම අතරේ තියෙන මැජික් අංකය තමයි 20. තත්පර 20. අවම වශයෙන් තත්පර 20ක්වත් සබන් ගාලා හොඳට අතුල්ලන්න ඕනේ. එයි දන්නවද? මොකද ක්ෂුද්‍ර ජීවීන්ගේ ආරක්ෂක පටලයේ බිඳ දාලා එයාලව විනාශ කරන්න සබන් වලට ගත වෙන අවම කාලය තමයි ඒක. ඉතින් අර තත්පර 20 මං හැරියොත් හදන ලස්සනම කේක් එක උනත් අසනීපයකට හේතු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. වෘත්තීය නිල ඇඳුමක් කියන්නේ පෙනුමට විතරක්ව නෙමෙයි. නෑ. ඒක භෞතික දූෂණය වළක්වන්නයි, පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරන්නයි තියෙන හරිම වැදගත් මෙවලමක්. හිතන්නකෝ බුරුල් ඇඳුමක් මික්සර් එකක පැටලුනොත් මොන වගේ අනතුරක් වෙයිද? සැර සුවඳ විලෝණ එකක් ආහාරයේ සියුම් රසයට කොහොම බලපයිද? මේ හැම නීතියකටම පිටිපස්සේ ලොකු හේතුවක් තියෙනවා. බේකර්වරයා පිරිසිදු වෙන්න එක හරිව වැදගත්. ඒත් ඒක පටන් ගන්නම විතරයි. දැන් අපි යමු අපේ දෙවෙනි ආරක්ෂක වළල්ලට. ඒ කියන්නේ අමුද්‍රව්‍ය කුස්සියට එන තැන ඉඳලා පාරිභෝගිකයා අතට යන කල්ම මුරු ක්‍රියාවලියම සුරක්ෂිත කරන විද්‍යාත්මක පද්ධතිය ගැන කතා කරන්න. HACCP ඒ කියන්නේ Hazard Analysis and Critical Control Points. සිංහලෙන් කිව්වොත් අපද්‍රව්‍ය විශ්ලේෂණය සහ තීරණාත්මක පාලන ලක්ෂ්‍ය. සරලවම කිව්වොත් ප්‍රශ්නයක් වුණාට පස්සේ විසඳුම් හොයනවා වෙනුවට ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩකඩ කලින්ම හඳුනගෙන ඒක වළක්වන ක්‍රමවේදයක්. මේක අනුමාන කිරීමක් නෙවෙයි, මේක පිරිසුදු විද්‍යාවක්. හරි. ඉතින් මේ HACCP පද්ධතියෙන් පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන් උපද්‍රව කාණ්ඩ 3ක්. එකක් තමයි ජීව විද්‍යාත්මක උපද්‍රව. ඒ කියන්නේ බැක්ටීරියා, වෛරස් වගේ දේවල්. 2 රසායනික උපද්‍රව. පිරිසිදු කරන ද්‍රව්‍ය වගේ දේවල්. 3 එක භෞතික උපද්‍රව. ඒ කියන්නේ ආහාරයට වැටෙන්න ඉඩ තියෙන ඕනෑම දෙයක්. හිසකෙස් ගහක්, ප්ලාස්ටික් කෑල්ලක් වගේ. මෙන්න මේක තමයි HACCP පද්ධතියේ හදවත. CCP නැත්නම් තීරණාත්මක පාලන ලක්ෂ්‍යයක්. ඒ කියන්නේ යම්කිසි පියවරකදී පාලනය ගිලිහුනොත් මුළු කෑම එකම අනාරක්ෂිත වෙන තැනක්. හොඳම උදාහරණයක් තමයි ක්‍රීම් පිරවූ ඩෝනට් එකක්. හිතන්න ඒකේ ක්‍රීම් එක නිසි උෂ්ණ පිළිට සිසිල් කලේ නැත්නම් ඒක බැක්ටීරියා වර්ධනයේට නියමතෝ තැනක් වෙනවා. අන්න ඒ සිසිල් කිරීමේ උෂ්ණත්වය සහ කාලය කියන්නේ CCP එකක්. ඒක අනිවාර්යෙන්ම හරියටම පාලනය කරන්නම ඕනේ. හරි. දැන් අපි යන්නේ අපේ ඇසට නොපෙනෙන හැබැයි හරියට කළමනාකරණය නොකළොත් කුස්සියක ලෙසියෙන්ම වර්ධනය වෙන්න පුළුවන් විශේෂිත අනතුරු ගැන කතා කරන්න. මේ අංක දෙක හොඳට මතක තියාගන්න. සෙල්සියස් අංශක 5 සහ 60. මේ තමයි උෂ්ණත්ව අනතුරු කලාපය. බේකරි එක තියෙන භයානකම පරාසය කිව්වොත් නිවැරදි. මේ උෂ්ණත්ව පරාසය ඇතුලේ බැක්ටීරියා වර්ධනය වෙන්නේ පුදුම වේගයකින්. හරියට සාදයක් දානවා වගේ. සමහර බැක්ටීරියා වලට විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත තමන්ගේ ගහනය දෙගුණ කරන්න පුළුවන්. ඒ නිසා ක්‍රීම්, කස්ටර්ඩ්, කිරි නිෂ්පාදන වගේ ඉහළ අවදානම් තියෙන ආහාර මේ කලාපයේ තියෙන කාලය පුළුවන් තරම් අඩු කරන එක තමයි අපේ ඉලක්කය. මේකත් ගොඩක් දෙනෙක්ට පැටලෙන දෙයක්. හරස් දූෂණය. ඒකේ වර්ග දෙකක් තියෙනවා. ඍජු දූෂණය කියන්නේ අමු බිත්තරයක් ලෑස්ති කරපු කේක් එකට වැටෙනවා වගේ දෙයක්. ඒක පේනවා. හැබැයි වක්‍ර දූෂණය ඊට වඩා සූක්ෂමයි. හිතන්නකෝ අමු කුකුල් මස් කප්පු ලෑල්ලෙම ඒක නොසෝදා පාන් පෙත්තක් තියලා සෑන්ඩ්විච් එකක් හදුවොත් අන්න එතනදි වෙන්නේ වක්‍ර දූෂණයක්. උපද්‍රව්‍ය මාරු වෙන්නේ අපිට නොපෙනෙන වාහකයක්. ඒ කියන්නේ කැපුම් ලෑල්ල හරහා. හොඳයි. දැන් අපි අපේ අවධානය යොමු කරමු භෞතික පරිසරයට.
ඒ වගේම බේකරි එක බහුලවම භාවිතා වෙන හැම පොඩි ආරක්ෂිත අවදානමක් තියෙන උපකරණ ගැන කතා කරන්න. බේකරි එක තියෙන ප්‍රධාන උපකරණ තුනක් තමයි මේ. මික්සර් එකකේ ආරක්ෂක ආවරණය තියෙන්නේ නිකන් නෙවෙයි, ඒකට හේතුවක් තියෙනවා. ඒක කවදාවත් අයින් කරන්න හොඳ නැහැ. අවන් එකක දොර එකපාරටම ඉස්සරහට වෙලා ඇරියොත් මුහුණටම එන සැර වාෂ්පයෙන් පිච්චෙන්න පුරුවන්. ඒ නිසා පැත්තට වෙලා අරින එක තමයි හරි ක්‍රමය. අනිත් එක පිහි. ගොඩක් අය හිතන්නේ මුවහක් පිහියක් තමයි භයානකම කියලා. නෑ. ඇත්තටම මොටි පිහියක් ලිස්සලා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා අනතුරු වෙන්න තියෙන සම්භාවිතාවත් වැඩි. හරි. අපි දැන් ඇවිත් ඉන්නේ අපේ අවසාන සහ වැදගත්ම කොටසට. මේක තමයි සමස්ත පද්ධතියම සුරක්ෂිතව තියාගන්න කරන අවසාන යලි සැකසුම. මේ වෙනස හරියටම තේරුම් ගන්න ඕනේ. පිරිසිදු කරනවා කියන්නේ අපේ ඇහැට පේන කුණු, තෙල්, ආහාර කැලි වගේ දේවල් අයින් කරන එක. හැබැයි සනීප ආරක්ෂාව කියන්නේ එතනින් එහාට ගිහින් අපේ ඇහැට නොපෙනෙන බැක්ටීරියා වගේ ක්ෂුද්‍ර ජීවීන් ආරක්ෂිත මට්ටමකට අඩු කරන එක. මෙන්න තීරණාත්මකම කරුණ. පිරිසිදු නොකර සනීප ආරක්ෂක දියරයක් ජහුවට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක හරියට මඩ තට්ටුවක් උඩට වතුර දානවා වගේ. කුණු සහ තෙල් තට්ටුව යට හැංගිලා ඉන්න ශුද්ධ ජීවීන්ට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම පිළිවෙල තමයි වැදගත්ම දේ. මුලින්ම පිරිසිදු කිරීම, ඊට පස්සේ සනීප ආරක්ෂාව. හොඳයි. මේ තමයි ඕනෑම වෘත්තීය කුස්සියක අනුගමනය කරන පියවර 5 ක්‍රියාවලිය. මෙතන 5 වෙනි පියවර. ඒ කියන්නේ වාතයෙන් වියලීම ගොඩක් දෙනෙක්ට අතපසු වෙන දෙයක්. හිතන්න කොච්චර හොඳද සෝදලා සනීප ආරක්ෂාව කළත් අපිරිසිදු රෙදි කැබල්ලකින් පිහදැම්මොත් ඒ කරපු හැමදේම අපතේ යනවා නේද? ඒ නිසා වාතයෙන් වියලීම තමයි එකම නිවැරදි ක්‍රමය. ඉතින් මීළඟ වතාවේ රසම රස පේස්ට්‍රියක් රස විඳිද්දී හිතන්න ඒකේ වට්ටෝරුව ගැන විතරද හිතෙන්නේ? නැත්නම් මේක සුරක්ෂිතව අපේ අතට එන්නට සලස්වපු අර නොපෙනෙන පද්ධතිය ගැනත් හිතෙයිද? මොකද විශිෂ්ට ආහාරයක් පිටුපස තියෙන්නේ රසවත් වට්ටෝරුවක් විතරක් නෙවෙයි. ඒක සුරක්ෂිතව මේසෙට ගෙනීමට කැප වුණු නොපෙනෙන විද්‍යාත්මක ක්‍රියාවලියක්.